හයිවේ එකේ යනකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදනවා කියන එක මේ ඔබ කරපු වැඩක් නෙවෙයි. ඒක ලෝකේ සාමාන්‍යයෙන් ඕනම රටක් භාවිතා කරන දෙයක්. ඒක මේ අමුතු ටෙක්නොලොජි එකක් නෙවෙයි. ඒ වගේම තමයි සදාචාර අයිතියක් තියනවද ඔබට ජනතාවගේ පෞද්ගලිකත්වය පිළිබඳව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳව කතා කරන්න. පහුගිය කාලේ අපි දැක්කා ජනාධිපති අරමුදලේ කාරණේදීත් මේ පෞද්ගලික කාරණා. ඔබ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කතා කරනවා. ඔයාගේ වැහුවොත් උත්තර දෙන්න බලා මං ඒ උසාවිය ගැන. මොකද ඔබතුමාලා හිතන් ඇති ඔබතුමාලට ඕන විදිහට මේ හැම එකම කරගන්න පුළුවන් කියලා. ඒ හින්දා ගරු මුලාසර අඩුද මන්ත්‍රීතුමනි ගරු අනේ කවුද බොරු කියලා බලයට ආවේ? බොරු කියන්නේ අපිද ඔබතුමාලාද කියන එක පිළිබඳව කාලය විසින් ඔප්පු කරයි. කැරම් බෝඩ් එකේ දැන් රෙඩා පොට් කරන්නේ අපි රෙඩා පොට් කරන්නේ අපි. එහෙනම් අපිට කියන්න තියෙනවා ඉස්සරහටත් ක්‍රීඩාව හොඳට කෙරීගෙන යනවා කියලා. එහෙනම් മന്ത്രിතුමා තේරුම් ගන්න දැන් ඩේටා ඔක්කොම එළියට එන්න පටන් අරන් තියෙන්නේ. එකෙන් තමයි පොට් වෙවි යන්නේ. මේ නාමල් മന്ത്രിතුමා පොඩ්ඩක් අහගෙන යනවද? ඈ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මේ කියලා පරින්න නැතු පොඩ්ඩක් ඉන්න. එන්න. ඔව් ගෙන්නලම කියන්න ඕනේ. ඉතින් අපි කියන්න කැමති සමහර ඩේටා හැංගුවට ඒ කාලේ හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. දැන් දත්ත එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා කිසිම දත්තයක් පදනම් කරගන්න නැතුව පහුගිය ඉතිහාසයේ රට කරපු නිසා රටේකින් විඳපු මෙරටේ ජනතාව විඳපු දේවල් අපි දන්නවා. ඔබතුමාගේ කතාවේදී කිව්වා සමහර පෞද්ගලික කාරණා හෙළිදරව් කරලා යම් අපහසුතාවයන් වලට පත් වුණා කියලා. ඒවා පෞද්ගලික කාරණා නෙවෙයි. මෙරටේ පොදු මහ ජනතාවගේ දේපල මුදල් බදු මුදල් ආදී වංචා කරා නම් ඒවා මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මේ රටේ නීතියට අනුව ඒවා නීතිය හමුවට පමුණුවන්නත් අයිතියක් තියෙනවා. එහෙනම් ඉතිහාසයේ ওই බොහෝ දේවල් ඔබතුමාලා මේවා වහගෙන තිබුණේ. නීතිය පැත්තකට දාලා වහගෙන තිබුණේ. ඒවා දැන් අපිට තියෙනවා මේ රටේ ජනතාවට බැඳිච්ච අයිතියක්. අපි ජනතාවට වෙච්ච එකකතාවයක් තියෙනවා. ඒවට අනුව ඒ සියලු තොරතුරු දත්ත දැන් එළියට ගන්නවා විතරක් නෙවෙයි. ඒ දත්ත පදනම් කරගෙන අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.